නෝ හදලා තියෙන්නේ නිකන් කට කහනවට නෙමෙයි. සූර්ය මංගල්‍ය කියලා එකක් සිංහල තමිල අවුරුද්දක් කියන එකක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ රටට ආවේනික වූ මංගලයක් මේ. ඒකට දේවල් සිරිත් කියන දේවල් තියෙනවා විරිත් කියන දේවල් අතාරින්න ඕනේ. ඉතින් එතනදී තමයි මම කතා කරන්නේ. මොකද මම ලේසියට කතා කරන්නේ නැති කෙනෙක්. නමුත් මේවා ඉදිරියට ගෙන යන්න නම් දෙන්න බෑ. ඒක හරි මේ අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ ප්‍රසිද්ධ මිනිසුන් අනුකරණය කරන කොටසක් අදටත් මේ රට ඇතුළේ ඉන්නවනේ. ඒ මිනිසුන්ගේ මාර්ගයේ යන්න හදන මිනිස්සු ගොඩක් මේ රට ඇතුළේ ඉන්නේ. මේ තරුණ දරුවන් පුතාලවනේ මේ භාවිතා කරන්නේ මේවට. එතකොට අනිත් තරුණ පරම්පරාව කොහෙද යන්නේ ඇත්තටම? දැන් අපි දෙන්නගේ නම් ළමයි ලොකුයි කියමු මේවට අහු වෙන්නේ නැහැ. නමුත් අර නොදන්න දරුවෝ ගම්වල දරුවෝ මේවට අහු වෙන්න පුළුවන්. ඉතින් මේවා විනාශ කරන්න දෙන්න බෑනේ සුගතටම. මේවා විනාශ කරන්න දෙන්න බෑ. ඉතින් ඒක මම දන්නේ සංස්කෘතික අමාත්‍යාංශයේ හෝ එමෙතුමාට හෝ මේවා පිළිබඳව නීති නැති වෙන්න පුළුවන්. මොකද කෙලියෝ මේවා දැන් මේ නීති වලට යටත් කරලා තියෙන්නේ ඇත්තටම. මේවා රටගෙන යා යුතුයි මිනිස්සු. ඉතින් එහෙම නිසා මේවට නීති රැස් වෙන්න පුළුවන්. නමුත් අපේ රට සාක්ෂිය කියලා දෙයක් තියෙනවානේ. ඒකට අපි ඒකේදී පිළිගන්න ඕනේ ඇත්තටම. ඇයි අපි මේ වෙලාවකට මුළු රටක් එක විදියට සැරසෙන්නේ? ඇයි මේ? ඒ කාලේ මොකද්ද අපේ ශාස්ත්‍රීයත්වය අපේ ඉවනේ තියෙන්නේ? ඉතින් දැන් මේ ළමයි ටික අර කෙලිකෝනම රෙද්දයි හැට්ටය අදලා ළමයිගේ උඩ කය ඒක 70කුත් නෙමෙයිනේ. ඒ 70ක් නෙමෙයි. ඒකේ පර්පස් එක මොකක්ද? දැන් මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රට ඇතුලේ වෙන්න ඕනේ? මම අහන්නේ ඒකයි. ඕගලන්ට මොනවාද මේ රටේ වෙන්න ඕනේ කියන එක. ඒගොල්ලන්ගේ පෞද්ගලික උත්සවයක් නම් මේක අපිට අදාළම නෑ. නමුත් මේක ඇවිල්ලා මේ රටේ පොදු දෙයක්. සූර්ය මංගල්‍ය කියන්නේ මේ මුළු රටටම ඔයා බලන්න සුදා මුස්ලිම් මිනිස්සුන්ගේ අවුරුද්දක් දවසේ කිසිම ගෑණියෙක් කොයි විදිහට හැසිරෙනවද කියලා. හින්දු භක්තිකයෙක් ගන්නකො තමුන්ගේ අවුරුද්ද දවසේ කොහොමද